Hi, කොහොමද ඔයගොල්ලන්ට? Welcome to Shashika's Life in USA YouTube channel. ඉතින් ඔයගොල්ලන්ට Merry Christmas කියලා මම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මොකද මම Christmas කාලේ නෙමෙයි මේක දාන්නේ. දැන් මේ Christmas උත් පහු වෙලා ඒ වුණාට කමක් නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට Merry Christmas කියනවා. And Happy New Year. මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ අපේ ඔෆිස් එකේ ක්‍රිස්මස් එකට තිබ්බ ගැදරින් එක. ඉස්සෙල්ලාම මම පෙන්නන්නේ අපේ නිකන් තිබුණා හැමෝම එක එක කෑම වර්ග හදාගෙන ඇවිල්ලා පොඩි ගැදරින් එකක් තිබ්බා ක්‍රිස්මස් සමරන්න. අපි නිවාඩු හුඟක් අය නිවාඩු යන නිසා ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න කියලා හිතුවා. ඉතින් අපේ ඔෆිස් එකේ ගොඩාක් කට්ටිය නැහැ. නමුත් හිටිය තව ඔෆිස් එකක කට්ටිය එකතු වෙලා ඉතින් අපි පුංචි පාටියක් දැම්මා. මේ තියෙන්නේ මගේ පුංචි ඔෆිස් එක. ඉතින් ඔන්න ඊට පස්සේ මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම arrange කරා dinner table එක. අපේ හස්බන්ඩ්ගේ යාළුවෙක් ආවා. ඉතින් එයාට මම ලෑස්ති කරපු ක්‍රිස්මස් dinner එක තමයි ඒ. ඉතින් මෙන්න ඉන්නවා අපේ කට්ටිය. අපි ගියා මේ අපේ තව යාළු ෆැමිලි එකකුයි අපිව බලන්න ආපු ලලිත් අයියයි අපේ මලින්ත අයියගේ ෆැමිලි එකයි අපි කට්ටියම ගියා අපේ නෝත් කැරොලයිනා වල තියෙන තවත් ලොකු සිටි එකකට. ඒ කියන්නේ අපි ඉන්නේ ෆේට්විල්. දැන් මේ අපි ආවේ ශාලට් වලට තමයි ඇවිල්ලා ඉන්නේ. අපි ආවා ක්‍රිස්මස් විලේජ් එක බලන්න. ඉතින් ඔයගලන්ටත් පෙන්වන්න ඕනේ කියලා මම ඉතින් වීඩියෝස් ටිකක් ගත්තා. බලමු අපි කොහොමද ගිහිල්ලා. ඇත්තටම අපි පැත්තට වැඩිය ශාලට් පැත්ත ටිකක් සීතලයි. ඒ ටිකක් කඳු පැත්ත වගේ තියෙනවා. ඉතින් ගොඩක් සීතලයි එහෙ. එදා අපි යන දවසේ නම් ගොඩක්ම සීතලයි. ඒ ගිහිල්ලා ඇවිල්ලා අපේ අසනීපත් වුණා. සති දෙකක් විතර යනකම් මම නම් අසනීප වුණා. මොකද මං චණ්ඩිය වගේ ජැකට් දාගෙන ගියේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි උනේ. අපි දැන් ගිහිල්ලා බලමු ක්‍රිස්මස් විලේජ් එකට කොහොමද කියලා. හරිම ලස්සනයි. අපි මේ ඒක තිබ්බේ ස්ටේඩියම් එකක මේ. ඉතින් අපි එතෙන්ට මේ වටෙන් යන ගමන් ඒ වෙලාවෙ නම් අපි වෙලාසන ගියේ. මොකද 5ට විතර අපි එතනට ගියා. මොකද මේ නැත්තම් සෙනග වැඩිනේ. ඉතින් ඒක නිසා මේ අපි දැන් ඇවිදගෙන යන ගමන. වෙලාසනෝ See the Grinch? Look! මෙන්න අපි ඇතුල් වුණා. දැන් මෙතනින් ටිකට්ස් අරගෙන ඒගොල්ලන් ටිකට්ස් පේපර් ටිකට්ස් නෙමෙයි තිබුණේ. ඒගොල්ලන් ෆෝන් එකට තමයි ටිකට්ස් එවලා තිබ්බේ. ඉතින් එහෙම ලේසි ලොස්ට් වෙන්නේ නැහැ කොහෙවත්. ටිකට් හොඳ ලේසි සිස්ටම් එකක් තමයි තිබුණේ. ඉතින් අපි ඇතුල් වෙන්න මං හිතන්නේ $12ක් වගේ. ඊට පස්සේ ඇතුලේ තියෙන රයිඩ්ස් වලටත් වෙනම ටිකට්ස් දෙනවා ගන්න. ඉතින් අපි දැන් මේ ඇතුල් වුණා. කොයි පැත්තටද යන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. මොකද එච්චරට ලස්සනයි. අපි ඉස්සෙල්ලාම ඊට පස්සේ වම් අත පැත්තට යන්න ගියා. හිම වැටෙනවා වගේ ඒගොල්ලන් බලන්න ලස්සන හරි ගස්සලා තිබුණා ලස්සනට. ඉතින් ක්‍රිස්මස් ට්‍රීස් තිබුණා. ජින්ජර් බ්‍රෙඩ් හවුස් එකක් යනකොටම තිබ්බා මේ තියෙන ජින්ජර් බ්‍රෙඩ් හවුස් එක ඒගොල්ලන් සරසලා තිබ්බ විදිය. And of course the main ඒගොල්ලන්ගේ තිබ්බ main එක තමයි මේ main event එක තමයි ice skating මෙතන දාලා තිබුණා. And තව එක ඇක්ටිවිටිස් තිබුණා. shops තිබුණා. එතකොට තව එක ප්‍රෝග්‍රෑම්ස් තිබ්බා. හරිම ලස්සනයි. ඉතින් අපි හැම දෙයකටම ගියේ නැහැ. නමුත් මුළු ස්ටේඩියම් එකම කවර් කරා. ඇතුළටත් ගියා. ඉතින් හරිම ලස්සනයි. බලන්න.
මේ වගේ දෙයක් ඉතින් නිවාඩු කාලෙට කරන්න තියෙනවා නම් හොඳයි. මොකද ඉතින් ගෙවල් වලමනේ අපි ගක් ජොබ් එකට යනවා ගෙදර එනවා. ඉතින් පොඩි වෙනසකටත් එක්ක තමයි අපි ඒ පැත්තට ගියේ. and මගේ හොඳම යාළුවෙක් ඉන්නවා ශාලට් වල. මගේ යාළුවා ශානි සහ හර්ෂයි. ඉතින් ඒ දෙන්නා අපි කට්ටියට ඉන්වයිට් කරලා තිබුණා ඩිනර් එකට එන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලන් ගෙදර ක්‍රිස්මස් පාටි එකට. ඉතින් එහෙට අපි යන්න ලෑස්ති වුණා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ සිටි එක. මෙතන තමයි මගේ යාළුවා වැඩ කරන්නේ. ඉතින් හරිම ලස්සනයි නේද? බලන්න ඒගොල්ලන්ගේ ලයිටිංగ్ සිස්ටම් එක ලස්සනට තිබ්බා. ඒ කියන්නේ සිටි එක පේන්නම ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට වෙන්නම හරිම ලස්සනට ඒගොල්ලන්ගේ ලයිටිං කරලා තිබුණා. මාර ලස්සනයි. මම හිතනවා ඔයගොල්ලන් ආස හිතේ කියලා මේක බලන්නකෝ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මම ශාලට් ගැන පොඩි විස්තරයක් කියන්නම්. ශාලට් මම හිතන්නේ US වලින් තියෙන සිටිස් වලින් 14 වෙනි most populous සිටි එක තමයි ශාලට් කියන්නේ. ගොඩක් ඇමරිකාවේ තියෙන බැංක්ස් වල හෙඩ්ක්වෝටර්ස් තියෙන්නේ ශාලට් වල තමයි. ඒ කියන්නේ අපි ඉන්න ස්ටේට් එකේ නෝර්ත් කැරොලයිනා වල. ඒ වගේම ඒක හඳුන්වනවා ක්වීන්ස් සිටි කියලා හඳුන්වනවා. ඉතින් තව තමයි ඔයගලන් දන්නවනේ NASCAR Hall of Fame මේ ඔක්කොම ඒක තියෙන්නේ මෙහි ශාලට් වල. ඉතින් ඔයගලන්ට ඒකත් බලන්න යන්න පුළුවන්. හුඟක් අය ඒක බලන්න යනවා ශාලට් එන අය. ඉතින් මම නම් තාම ගිහින් යන්නේ දවසක මම ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. අපි තාම ගියේ නැහැ. ඉතින් ඕව තමයි පොඩි විස්තර ටිකක්. ඉතින් ශාලට් ගැන ගොඩක් ලොකු සිටි එකක්. cost එක living cost එක low comparing to like New York and අනිත් cities වලට වැඩිය. නමුත් හොඳ weather එකක් තියෙනවා. ඉතින් North Carolina අපි ඉන්න state එක කියන්නේ හොඳම weather එකක් තියෙන state එකක් තමයි. ඉතින් ගොඩාක්ම සීතලත් නෑ, හිම වැටෙන්නේ නෑ හැම වෙලාවෙම. ඉතින් අපේ ලංකාව වගේ සමහර එකට නම් තනිකර ලංකාව වගේ එළවලු අරවා මේවා ඔක්කොම වැවෙනවා. ඉතින් ඔයගොල්ලන් දකිනවා මගේ වීඩියෝස් වලින්. ඉතින් North Carolina කියන්නේ හොඳ ස්ටේට් එකක් ජීවත් වෙන්න. සුපිරිම වෙදර් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලොනුත් චෙක් කරලා බලන්න කොහොමද North Carolina කියලා. බලන්න අපිට කවද හම්බුනේ කියලා. මිසිස් සැන්ටයි මිසිස් සැන්ටා ක්ලෝස් and සැන්ටා ක්ලෝස් හම්බුණා අපිට මෙතන. ඒගොල්ලන් එක්ක ෆොටෝස් ගහන්න අපිට හම්බුණා. ඉතින් ගොඩක් ඉතින් පොඩි අය තමයි ඒකට ආස. නමුත් ඉතින් අපි දෙන්නත් අනිත් ෆැමිලි දෙකත් ඉතින් ගිහිල්ලා ෆොටෝස් ගත්තා. හරිම ලස්සනයි. මෙතන එක එක දේවල් තිබ්බ ෆොටෝස් ගහන්න. හරිම ලස්සනට ඇරේන්ජ් කරලා. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා ඇරේන්ජ්මන්ට්ස් ඒගොල්ලන්ගේ. මෙන්න ඉන්නවා අපේ හස්බන්ඩ්ගේ යාළුවා ලලිත් අයියා. එයා තමයි දැන් ඔයගලන්ට හයි කිව්වේ.
ඔයාලන්ට පේනවද මගේ බොඩි කාඩ් එනවා සයිඩ් එකකින් පිටිපස්සෙන්. මගේ හස්බන්ඩ් තමයි මේ පිටිපස්සෙන් එන්නේ. අපිට මෙන්න මේ ලයිට්ස් දාලා තියෙන නිකන් ටෙන්ට්ස් වගේ හදලා තිබුණා. හරි ලස්සනයි. ඒගොල්ලන්ගේ කලර්ස් චේන්ජ් වෙනවා. අපි දැන් ශාලට් බලලා ඉවරයි ඔක්කොම. කොෆි ගන්න යන්නේ දැන්. සමුවා ප්‍රදේ. කොෆි එකක් ගන්න යමුද? ආයා. Samuel, did you enjoy it? Yes, You had a good time? අපි ඇත්තටම සතුටු වුණාද? ලොකු පොඩි කියලා නෑ ඔක්කොල්ලම ෆොටෝස් ගත්තා. ලස්සන මේ පේනවද ඔයාලට? ගොඩක් ලස්සනයි. අපි දැන් කොෆි එකක් අරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. Donnie, I'm gonna go on hot chocolate. Yes. Putta, come here. Aya. Say hi to my channel. Mali. Ada apa lagi tengah ambil kopi water ke? Oh, kopi dia. Okay. Nanti ini lah tak apa. අම්මෝ සැරයෝ ගන්න බෑ. ඩ්‍රයිව් කරන්න තියෙනවා අපිට. Oh, it's a picture station. Sorry. මේ සමු පොලිම කොහොමද? ටිකට්ස් වලට පොලිම? අර අරේ. අපායට උනත් වේලස. Okay, finally we are here. අපේ යාළුවා ගෙදර ශානී ගෙදර ආවා. ඉතින් ඩිනර් එක මේ බලන්න යාගේ arrangements හරිම ලස්සනයි. ඉතින් මම හිතුවා ඒවත් ඔයගලන්ට පෙන්නනවා කියලා. හරි ලස්සනට arrange කරලා තිබ්බා. මට ඉන්නේ හරිම හොඳ යාළුවෙක්. ඉතින් මේ ඉන්නේ ශානී මගේ ආදරණීය යාළුවා. එයා හැම වෙලේම මං ගැන හොයලා බලනවා, චෙක් කරනවා. ඒ කියන්නේ හැම වෙලේම කෝල් කරන්නේ නැහැ අපි දෙන්න. මාසෙකට සැරයක් විතර වගේ තමයි කෝල් කරන්නේ. ඒ වුණාට එයා මට හැම වෙලේම ඇඩ්වයිස් දෙනවා. හරිම හොඳයි. ඉතින් යාළුවෙක් විදිහට මේ ඉන්නේ ශානීගේ අම්මි. ඒගොල්ලෝත් ලංකාවේ ඉඳලා වෙකේෂන් ඇවිල්ලා තිබුණා. මේ මහේෂ් නංගි, අසරි නංගි, and අපේ වරුණි අක්කා ක්‍රිස්මස් එකට අද ශානිලා ගෙදර ඇවිල්ලා ඉන්නවා අපි කට්ටියම. Thank you. And this is Shani's Christmas tree. Guys, say hi to my YouTube channel. Hey! ඔගල වීඩියෝ එකට යනවා ඊට පස්සේ කෙල්ලෝ අහන්න ගනින් දන්නේ කවුද මේ කොල්ලෝ සෙට් එක. අර තට්ටේ යනවා දින තව තට්ටෙක් ඉන්නේ උ කවුද කියලා. අද පාඩේ සුදු ටී-ෂර්ට් එකක් දැන් උස අයියා. සුදු උස ලස්සන අයියා මෙයාට ගර්ල් කෙනෙක් හොයනවානේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ක්‍රිස්මස් වීකෙන්ඩ් එක ගෙවුනේ. ඉතින් අපි එන්ජොයි කළා. අපි ආවි පහුවෙනිදා. කවදාවත් අපි මේගොල්ලන්ගේ ගෙදර ගියාම එදා දවසේ එන්නේ නැහැ. මොකද අපි ටිකක් දුරින් ඉන්නේ පැය දෙකක් විතර. ඒක නිසා අපි අනිවාර්යෙන් එහෙ ඉඳලා එන්නේ ටයිම් ස්පෙන්ඩ් කරලා. පහුදාට එන්න දෙන්නේ නැහැ. ඉතින් අපි බලෙන් වගේ ඉනවා. මගේ යාළුවා ශානී, හර්ෂය ඒගොල්ලන් ඉතින් හරිම හොඳයි. හොඳ යාළුවෝ. ඉතින් මේ ඉන්නේ යාළගේ චූටි පුතා තියෝ. ඉතින් ඔන්න බලමු අපි එයාගේ වැඩ කෑලි ටිකක් ළමයි. එයා මාර ආසයි මියුසික් වලට, විශේෂයෙන් මංගෝ සින්දුවට එයා හරිම ආසයි. ඔන්න බලන්න එයාගේ රියැක්ෂන්ස් කොහොමද කියලා.
Come on, Theo. Come on. Come on, Theo. Oh. Yeah, buddy. සුපිරි කොල්ලෙක් නේ. කොල්ලෙක් නේ අපේ. මෝ ඒ කියන්නේ තව මොහන් මෝ. තාලෙට ගහනවත් එක්ක තාලෙට ගහන. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම තමයි අපි ශාලත්ගේ ගමන ඉවර වුණේ. මේ පැංචෝ ටිකගේ කෝලම් බල ඉතින් අපි ලස්සන්ට අපේ ඒ වීකෙන්ඩ් එක ඉවර වුණා. ඊට පස්සේ අපිට ක්‍රිස්මස් ලන්ච් එක තිබුණේ අපේ තව යාළුවෙක්ගේ ගෙදර මෙල්වොස් ෆැමිලි එකේ. ඉතින් ඒගොල්ලන් ගොඩාක් මහන්සි වෙලා අපිට රස කෑම හදලා තිබුණා. ඉතින් අපි හැමෝටම ඉන්වයිට් කරලා තිබුණා. හොඳ පාටි එකක් දුන්නා අපිට. ඉතින් ඊට පස්සේ ආයෙත් අපි මලින්ත අයියගේ ඩිසිල්වර් ෆැමිලි එකට ගියා. එහෙත් ක්‍රිස්මස් පාටි එකක් තිබුණා. ඉතින් ඔහොම තමයි දිගටම ක්‍රිස්මස් පාටිස් තිබුණා යාළුවනේ. ඉතින් මට ගොඩක් වීඩියෝස් නම් දාන්න බැරුණා. මොකද මම අසනීප වෙලා හිටියේ දිගටම. මම ඇටෙන්ඩ් වුණා කොහොම හරි නැත්තම් හරි නෑනේ. ඉතින් thank you for watching Shashika's Life in USA YouTube channel. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා තියාගන්න for more videos. Bye bye.